ලක්ෂ 5-6ක් අතර සල්ලි තියෙන කෙනෙක්ට ලංකාවේ මාකට් එකේ ගන්න තියෙන හොඳම යූස් බයික් එක මොකක්ද? ගොඩක් අයගේ ඔළුවට එන්නේ FZ හරි, Gixxer හරි, එහෙම නැත්නම් Pulsar. ඒ හැම එකටම වඩා මස්කියුලර් ලුක් එකක් තියෙන Honda කියන නමේ විශ්වාසෙත් එක්ක එන මේ බයික් එක ගොඩක් අයට අමතක වෙනවා. මේක තමයි Honda Hornet 160R. මුලින්ම බලමු මේකේ තියෙන ඩිසයින් එක. 160cc කැටගරි එකේ තියෙන අනිත් බයික් එක බලද්දි මේකේ ටැන්ක් එක මාරම මස්කියුලර්. ඒ වගේම තමයි Hornet 160R එකටම යුනික් වුණු X-shape LED tail light එක. රෑට මේ බයික් එක යනකොට ඕන කෙනෙකුට දුර තියාම මේක Hornet 160R එකක් කියලා අඳුරගන්න පුළුවන් විදිහේ යුනික් tail light එකක් මේකට ඩිසයින් වෙලා තියෙනවා. අවශ්‍ය කරන සියලුම දත්ත අපිට පෙන්නන ඩිජිටල් ඩිස්ප්ලේ එකකුත් මේ බයික් එකට ලැබෙනවා. මේකේ තියෙන්නේ 162cc air cooled engine එකක්. Honda ලාගේ HET එහෙමත් නැත්නම් Honda Eco technology තියෙන නිසා පිකප් එක වගේම පෙට්‍රල් කෙරුවාවත් මේ බයික් එකේ සුපිරි. ස්මූත්නස් එක ගැන කතා කරන්න දෙයක් නෑ. මොකද මේක Honda මැෂින් එකක්. වයිබ්‍රේෂන් අඩුයි. දුර ගමන් උනත් ට්‍රැෆික් එකේ උනත් හරි පහසුවෙන් පදින්න පුළුවන් විදිහේ බයික් එකක් තමයි Honda Hornet 160R. මේ බයික් එකේ වැඩිපුරම කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි මේකේ ටයර් සයිස් එක. Hornet 160R එකේ පිටුපසට එන්නේ 140යි 70යි 17 ටයර් එකක්. මේ ප්‍රයිස් රේන්ජ් එකේ එන අනිත් බයික් වලට වඩා මේ ටයර් එක හෙනම පළලයි. Hornet එකක් කිව්වම කාට වුණත් මතක් වෙන්නේ ජපාන් Hornet එකේ තියෙන අර පළලම පළල 180 190 200 වගේ පළලක් තියෙන ලොකුම ලොකු ටයර් එකනේ. ඒ විදිහටම මේ බයික් එක 160cc බයික් එකක් වුණාට 140ක පළලක් තියෙන ටයර් එකක් මේකේ පිටිපස්සට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ටයර් සයිස් එක නිසා කෝනරින් කරද්දී හොඳ ග්‍රිප් එකක් ලැබෙන නිසා කෝනරින් කරන්න මාරම පහසුයි. ඒ වගේම ඉස්සරහ ටයර් එක ගැන බැලුවොත් ඒක 100යි 80යි 17. ඒකත් සෑහෙන හොඳ පළල ටයර් එකක්. ඒ නිසා බ්‍රේක් කරද්දී හොඳ බැලන්ස් එකක් තියෙනවා. බයික් එකක් ගන්නකොට ඒකේ සේෆ්ටි එක ගැන හිතන්නේ නැතුවම බෑනේ. අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ දෙයක් තමයි සේෆ්ටි එක. සේෆ්ටි එක ගැන කතා කරොත් මේකේ එන්නේ කොම්බි බ්‍රේක් සිස්ටම් නැත්තම් CBS කියන තාක්ෂණය. ගොඩක් අයට මේක පැටලෙනවා. සරලවම කිව්වොත් අපි කකුලෙන් පිටිපස්සේ බ්‍රේක් එක ගහනකොට ඔටෝමැටිකලි ඉස්සරහා බ්‍රේක් එකත් පොඩි ප්‍රමාණයක් ඇප්ලයි වෙනවා. මේ නිසා හදිස්සියේ බ්‍රේක් ගැහුවත් බයික් එක ලිස්සලා විසි වෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. වැලි පාරක වුණත් බය නැතුව නවත්ත ගන්න පුළුවන් විදිහේ සේෆ්ටි බ්‍රේකින් සිස්ටම් එකක් Hornet 160R එකට ලැබිලා තියෙනවා. ඔයාලට මේ බයික් එකේ මේන්ටේන් ගැන දැනගන්නම අවශ්‍යයිනේ. මේ බයික් එකේ එන්ජින් ඔයිල් කැපැසිටි එක වෙන්නේ ලීටර් එකයි. ඒ වගේම දුරක මං යන කොල්ලෙක්ට වැදගත්ම දේ තමයි ෆුවල් ටැන්ක් එක. Hornet 160R එකේ එන්නේ ලීටර් 12ක ෆුල් ටැන්ක් එකක්. ෆුල් ටැන්ක් ගැහුවොත් කරදරයක් නැතුව කිලෝමීටර් 500ක් වගේ ප්‍රමාණයක් දුවා ගන්න පුළුවන්. මේකේ ෆුවල් කන්සම්ප්ෂන් එක ගැන බැලුවොත් සාමාන්‍ය ට්‍රැෆික් එකේ ලීටරයට කිලෝමීටර් 40-45 අතර වැඩ කරනවා. දුර ගමන් වලදී 50ට කිට්ටු වෙන්න වැඩ ගන්නත් පුළුවන්. 160cc බයික් එකකට සාපේක්ෂව මේක හොඳ ගානක්. අන්තිමට අපි බලමු මේකේ පාර්ට්ස් ගණන් ගැන. ඇත්තටම කිව්වොත් බජාජ් බයික් වලට වඩා නම් Honda පාර්ට්ස් වල ගණන් පොඩ්ඩක් සැරයි. හැබැයි Honda පාර්ට්ස් වල කල් පැවැත්ම නම් වැඩි. එකපාරක් දැම්මහම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලා හිතයි මේ බයික් එක ගැන මම මෙච්චර කියන එකේ මේකේ টොප් ස්පීඩ් එක එහෙම කොහොම ඇතිද කියලා. කම්පැනි එකෙන් මේක 130 135 අතර වේගයකින් යන්න පුළුවන් කිව්වට රියල් වර්ල්ඩ් එකේ 110 115 වගේ තමයි යන්න පුළුවන්. කොහොමත් ඉතින් රේස් පදිනවට වඩා මේ බයික් එක හදලා තියෙන්නේ ගැම්මට ස්මූත් එකට යන්න. ලක්ෂ 5-6ක් අතර ගාණක් අතේ තියාගෙන ඉන්න ඔයාට 2016 17 18 වගේ බයික් එකක් මේ ලක්ෂ 5-6ක් අතර කියන මුදලට හොයාගන්න පුළුවන්. අනිත් බයික් ගත්තොත් 2012 13 14 වගේ වර්ෂවල බයික් යන මිලට තමයි
මේ Honda Hornet 160R බයික් එකේ 2016 17 18 කියන වර්ෂවල බයික් ටිකේ මිල යන්නේ. ඉතින් ලක්ෂ 5ත් 6ත් අතර ගාණක් වියදම් කරලා ලෙඩ ගොඩක් ගන්නවට වඩා මේ වගේ මේන්ටේන් කරන්න ලේසි පාර්ට්ස් තියෙන ලුක් එකක් තියෙන Honda Hornet 160R එකකට යන එක පාඩුද? මට හිතෙන්නේ නම් නෑ. ඔයාලත් මේ ප්‍රයිස් රේන්ජ් එකේ බයික් එකක් හොයනවා නම් අනිවාර්යයෙන්ම Hornet 160R එක ගැන හිතලා බලන්න. ඩේලි යූස් කරන්න, ඔෆිස් යන්න, ට්‍රිප් යන්න වගේම ලක්ෂ 5-6 බජට් එකට කාටවත් දෙවෙනි වෙන්නේ නැති පෙනුමක් ඕනේ නම් Honda Hornet 160R කියන්නේ සුපිරිම තේරීමක්. මේ වගේ විවිධ මිල ගණන් වලට ගන්න පුළුවන් බයික්ස් ගැන තවත් රිවිව්ස් ඕනේ නම් Pixel Rider අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.